ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් සියලුම දෙනාට ගණිතයේ ජ්‍යාමිතිය ආදරය කරන ඔයාලට මම අද ගෙනාව ප්‍රමේයන් 49ක් මන්තරයක් විදිහට බලන්න ඔයාලා දන්න ප්‍රමේයන් මේකේ තියෙනවද කියලා. එක් සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හැමෙම සෑදෙන බද්ධ කෝණ ලයික්‍යංශක 180ක් වෙයි. කිසියම් බද්ධ කෝණ යුගලයක ඓක්‍යංශක 180ක් වෙන නම් එහි පොදුරන බව එකම සරල රේඛාවක පිහිටයි. ලක්ෂයක් වඩා පිහිටි කෝණ ලයික්‍යංශක 360ක් වෙයි. සරල රේඛා දෙකක් ඡේදනයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වෙයි. සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනයෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. මිත්‍ර කෝණ පරිපූරක වේ. සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනයෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ නම් හෝ අනුරූප කෝණ සමාන වේ නම් හෝ මිත්‍ර කෝණ පරිපූරක වේ නම් එම රේඛා දෙක සමාන්තර රේඛා වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍යංශක 180ක් වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පාදයක් අවස්ථාවයටදී අංග සම වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පාදයක් අවස්ථාවයටදී අංග සම වේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක කෝණයක් පාදයක් අවස්ථාවයටදී අංග සම වේ. ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය හා පාදයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාවයටදී අංග සම වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙන සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමාන්තර ආශ්‍රයක විකර්ණය කියන එක සමච්ඡේදනය කරයි. කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයකි. කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයකි. කිසියම් චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයකි. කිසියම් චතුරාශ්‍රයක විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයකි. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායටදී ලම්බකයේ මගින් ජාය සමච්ඡේදනය කරයි. ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයට ආකරන රේඛාවකින් එම ජාය සමච්ඡේදනය කරයි. එකම ජාය සමාන ජායන් කේන්ද්‍රයට සමුදුරින් පිහිටයි. කේන්ද්‍රයේ සිට සමුදුරින් පිහිට ජායන් දෙකෙන් සමාන වේ. එකම වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්ත ඡාපය මගින් පරිධිය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් මේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. විස්කම්භයේ සිට පරිධිය මත ආපාදිත කෝණය අංශක 90කි. එකම ආධාරකය එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. එකම ආධාරකය එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි සමාන්තර ආශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. එකම ආධාරකය සමාන්තර රේඛා යුගලය අතර පිහිටි ත්‍රිකෝණීය වර්ගඵලය සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් හරියඩකි. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂයාකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තර හා ඉන්හරි අඩකට සමාන වේ. කිසියම් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයට තවත් පාදයක සමාන්තරව යාකරන රේඛාව ඒ ඉදිරි පාදයේ සමච්ඡේද කරයි. සමකෝණීය ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමාන වේ. කිසියම් ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණීය ත්‍රිකෝණ වේ. ඌර්ජතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඌර්ජතුරාශ්‍රයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් මෙම චතුරාශ්‍රය ඌර්ජතුරාශ්‍රයක් වේ. ලක්ෂ දෙකක් යාකරන රේඛාව ඊට එකම පැත්තේ පිට තවත් ලක්ෂ දෙකකදී සමාන කෝණ ආපාතනය කරයි නම් එම ලක්ෂ හතරම ඒක වෘත වේ. ඒ කියන්නේ ඌර්ජතුරාශ්‍රයක් වේ. ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව යාකරන රේඛාව මගින් ඉදිරි පාදයක සමානුපාතිකව බෙදෙනවා. ඒ වගේම කිසියම් ත්‍රිකෝණයක අදින සරල රේඛාවක් මගින් ඒ පාද දෙකක් සමානුපාතිකව බෙදෙනවා නම් එම සරල රේඛාව ඉදිරි පාදයට සමාන්තරත් වෙනවා. ස්පර්ශක ලක්ෂයේදී අරයට ලම්බක වේ. වෘත්තයක් මත පිට ලක්ෂයක ඉඳන් අරයට අදින ලම්බක රේඛාව වෘත්තයේ ස්පර්ශකයක් කියලා අපි කියනවා. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අදින ස්පර්ශක දෙක දිගින් සමානයි කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශක ලක්ෂ දෙකත් කේන්ද්‍රයත් යාකරන රේඛාව මගින් ස්පර්ශක අතර පිටි කෝණය සමච්ඡේදනය කරනවා. ඒ වගේම එක පොදු ශීර්ෂයක් ඇත්තාවුද එකම ආධාරක මත පිහිටන්නා වූ ත්‍රිකෝණ වල වර්ගඵලය එහි ආධාරක වල දිගට සමානුපාතික වේ. ඒ වගේම ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරාශ්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාර දෙක මත ඇති සමචතුරාශ්‍ර වල වර්ගඵල වල එකතුවට සමාන වේ. හරි පුතේ.
ඔය තමා අපිට තියෙන ප්‍රමේයන් ටික. ආයුබෝවන්.